වයස අවුරුදු 3ක් වෙච්ච තමන්ගේ දියණියට ඇසිඩ් ගහපු තාත්තා කෙනෙක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2011 අවුරුද්දේ ඉරානයේදී. සොමයියා කියන්නේ අවුරුදු 28ක් වයස දරුවෝ දෙන්නෙක්ගේ ඒ දියණියන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඇය විවාහ වෙලා හිටියේ අබ්බාස් කියන තරුණයාත් එක්ක. මේ අබ්බාස් එක්ක සොමයියා ගත කරේ හරිම නිදහස් සතුටු ජීවිතයක් නම් නෙමෙයි. ඇය නිතරම ගෘහස්ත හිංසනයට ලක් වෙච්චි අබ්බාස්ගේ මතට ඇබ්බැහි වීම නිසා පීඩාවට පත්වෙච්ච කාන්තාවක්. ඉතින් තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ නිදහස වෙනුවෙන් වගේම තමන්ගේ දරුවෝ දෙන්නගේ ආරක්ෂාව වෙනුවෙන් සොමයියා තීරණය කරනවා අබ්බාස්ගෙන් ඩිවෝස් වෙන්න. ඉතින් මේ තීරණය දැනගත්තු අබ්බාස්ට හොඳටම කේන්ති යනවා. ඔහු කියන්නේ උඹලා ඩිවෝස් වෙලා ගියොත් මම උඹලට යහතින් ඉන්න දෙන්නේ නැහැ. මම උඹලා තුන්දෙනාවම විනාශ කරනවා කියලා. ඉතින් මේ ගැන වැඩි තැකීමක් කරපු නැති සොමයියා ඩිවෝස් එක ගන්නවා. අබ්බාස්ගෙන් දික්කසාදය ගත්තු සොමයියා තමන්ගේ දරුවෝ දෙන්නත් එක්ක තනියම ජීවත් වෙනවා. මේ වෙද්දී තමන්ට ලැබිච්ච අගෞරවය නිසා, තමන්ට ලැබිච්ච අවමානය නිසා හරිම කේන්තියටපත් වෙලා හිටපු අබ්බාස් තීරණය කරනවා සොමයියට සහ දරුවෝ දෙන්නට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරන්න. 2011 අවුරුද්දේ ජූනි මාසෙදී සොමයියට සහ ඇයගේ පුංචි දුව රනාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වෙනවා. මේකෙදී සොමයියාගේ සම්පූර්ණ මුහුණ විකෘති වෙලා එයාගේ ඇස් දෙක අන්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි රනාගේ අවුරුදු 3ක් වයස මේ පුංචි කෙල්ලගේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම පිච්චිලා එක ඇහැක් අන්ධ බවට පත් වෙනවා. මේගොල්ලන්ගේ මේ කතාව ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙන්න එක හේතුවක් වුණා බැන්ඩේජ් වලින් ඔත්තලා හිටපු සොමයියා තමන්ගේ පුංචි දුව රනාට හරිම ආදරණීය විදිහට හාදුවක් දෙන එක. මේ ෆොටෝ එක ගොඩාක් ඒ දවස්වල ලෝකයේ පුරා ප්‍රචාරයට පත් වුණා. ඉතින් මේ දවස්වල නිතරම කතා වෙනවා ටොක්සික් මිනිස්සු ගැන The Girlfriend movie එකත් එක්ක. ටොක්සික් මිනිස්සෙක් නිසා මිනිස්සුන්ගේ ජීවිතවලට කොයිතරම් දුරට ලොකු බලපෑමක් සිද්ධ වෙනවද කියන එක ගැන නිතරම කතා බහට ලක් වෙනවා. ඉතින් මේ Girlfriend movie එක වික්‍රම්ගේ තාඩන පීඩන වලට ලක් වෙලා අවසානයේදී බෝමා තමන් වෙනුවෙන් නැගී සිටිනවා. ගැහණියෙක්ට තිබිය යුත්තේ අන්න ඒ ආත්ම විශ්වාසය. ලංකාව ඉන්දියාව වගේ රටවල් වල ගොඩාක් ටොක්සික් පිරිමින්ට අහුවෙලා ගැහණු විනාශ වෙලා තියෙනවා. තමන්ගේ ජීවිතය විඳවමින් ඉන්නවා. සමහර කාන්තාවෝ දන්නේ නැහැ තමන් අහුවෙලා ඉන්නේ ටොක්සික් මිනිස්සෙක්ට කියලා. තවත් සමහරුන්ට මේන් ගැලවෙන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම තවත් සමහරෝ ඉන්නවා ගැලවෙන්න අවශ්‍යතාවය තිබුණත් ආර්ථික මානසික හයියක් නැහැ. තවත් සමහරෝ ඉන්නවා මේ ටොක්සික් කමට අහුවෙලා ඇබ්බැහි වෙලා ඉන්න. ඒ වගේම සැබෑ ප්‍රේමයේදී පෙම්වතා හෝ පෙම්වතිය කිසිම වෙලාවක තමන්ගේ පාර්ට්නර්ගේ දියුණුවට අකුල් හෙලන්නේ නැහැ. එයාගේ හීන මරලා දාන්නේ නැහැ. ඒ වගේම තමයි අසීමිත විදිහට නිදහස සීමා කරන්නේ නැහැ. විශේෂම කාරණාව මොන තත්වයක් උදා වුණත් තමන්ගේ ගෞරවය කෙලසන්නේ නැහැ. ඒ කෙනාගේ ආත්ම ගෞරවයට ලැජ්ජා කරන්නේ නැහැ. ආත්ම ගෞරවයට හානි කරන්නේ නැහැ. සික් පුද්ගලයෙක් බිහි වෙන්න එයාගේ ළමා කාලයේ බලපෑම බොහෝ දුරට බලපානවා. ඉතින් මේ වගේ සිදුවීම් ගැන දැනගන්න ඕගොල්ලෝ කැමති නම් මාව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. තවත් කෙනෙක්ට වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න.